ස්විමින් ආවේ මොනවා මාස්. අපි ගෙදර ප්‍රශ්නේ. කොහොමරි අන්තිමේදී හැමදේම හොඳ විදිහට වුණානේ. ඔයත් දවසක තාත්තා වගේ. එච්චර දුර යන්නේ. මං කවදාවත් මගේ ලයිෆ් එක බිස්නස් වලින් ඔයත් දැන් පුදුම කතාවක් කියන්නේ. මම මේ දේවල් මගේ අම්මගේ තාත්තගේ ජීවිතේ දැක්කා. හරියට කන්ට්‍රෝල් කරගත්තේ නැති වුණාම සල්ලි කියන්නේ ජීවිතේටම වහක්. ඔයා කියන එක ඇත්ත. මේ කල්පනායෙන් වැඩ කරා. හැමදේම බැලන්ස් එක කරගෙන යන්න පුළුවන්. පන්තිලි කෙල්ල. අපේ